අද අපේ විමසුම ටිකක් වෙනස් පැත්තකට. අල්ට්‍රා ලයිට් ගුවන් සේවාව. අල්ට්‍රා ලයිට් ඒවියේෂන්. ඔව්. ඒ කියන්නේ අර හරිම සැහැල්ලු ගුවන් යාන තේන්දේ. ඒ වයින් කරන පියාසරි ගැන. ඒක විනෝදාංශයක් විදිහට කරනව නේද? අනිවාර්යයෙන්ම. මේක ගොඩක් උලට විනෝදාංශයක් තමයි. ඉතින් අපි අපේ මූලාශ්‍ර දිහා බලලා කතා කරමු මේ අල්ට්‍රා ලයිට් කියන්නේ මොනවද? කොහොමද මේව වැඩ කරන්නේ? වාසි මොනවද? ලංකාවේ තත්ත්වයක් බලමු. මයික්‍රෝලයිට් කියලාත් සමහර අය කියනෝ නේද මේවට? ඔව් ඒ නමත් පාවිච්චි වෙනවා. මයික්‍රෝලයිට් කියලාත් කියනවා. ඇත්තටම කිව්වොත් මේක අර පියාසර කිරීමේ අත්දැකීම හරිම මූලික විදියට පිරිසිදුව විඳින්න හදපු ක්ෂේත්‍රයක්. පිරිසිදුව කිව්වේ. කැලේ අහසේ නිදහසේ පාවෙනවා වගේ හැඟීමක්. ලොකු යානයක තියෙන සංකීර්ණ බව නැතුව අපි ඉස්සරහට බලමු මේ යානය ගැන විස්තර. හරි. එතකොට මේ අල්ට්‍රා ලයිට් යානයක් කියන්නේ මොකක්ද? අර කිව්වා වගේ මූලාශ්‍රවලත් කියනවා එකම නිර්වචනයක් නෑ වගේ නේද? රටින් රටට වෙනස් වෙනවා. ඔව් ඒක ඇත්ත. ප්‍රධාන වශයෙන් ගත්තොත් දැන් ඇමරිකාවේ FAA නීති තියෙනවා part 103. ඒකේ හැටියට අල්ට්‍රා ලයිට් කියන්නේ හරිම සැහැල්ලු යානයක්. කොච්චර විතර සැහැල්ලුද? රාත්තල් 250කට වඩා බර වෙන්න බෑ එන්ජින් මකුත් එක්ක. තනි ආසනයි වේගෙත් සීමා කරලා ඉන්ධනත් සීමා කරලා. අහහ. මේවා අර ක්‍රීඩා විනෝදයේ වගේ දේවල් වලට විතරයි. අර එයවදින සහතික ඕන නෑ. හරිම සරලයි වගේ. ඔව්. හැබැයි දැන් යුරෝපයේ ගත්තොත් FAI මයික්‍රෝලයිට් නිර්වචනය ටිකක් වෙනස්. එතනදී බර සීමාව වැඩි කිලෝග්‍රෑම් 450ක් විතර වෙනකම්. එතකොට ආසන දෙකක් වුණත්? ඔව්. සමහර වෙලාවට පුළුවන් පැරෂූට් එකක් එක්කන 472.5ක් වෙනකම් එහෙම. ඒත් ස්ටෝල් ස්පීඩ් එක, ඒ කියන්නේ වේගය අඩු වෙද්දි පාලලේ නැති වෙන වේගය පැයට කිලෝමීටර් 65ට අඩුයි. ඉතින් කොහොම වුණත් අරමුණ තමයි ආරක්ෂාව සහ ලේසියෙන් බාන්න පුළුවන්කම. හරිම රසවත් වෙනස. ඒ කියන්නේ එකම සංකල්පේ වුණාට නීති රාමුව අනුව පොඩි වෙනස්කම් තියෙනවා. හරියටම මේ යානවල විවිධ වර්ග ගැනත් කතා කරමද මූලාශ්‍රවලේ ගැන තිබුණා. ඒ සැහැල්ලු බවත් එක්කෙන විවිධ ඩිසයින්ස් ඇති නේද? අනිවාර්යයෙන්ම වර්ග කීපයක්ම තියෙනවා. එකක් තමයි ස්ථාවර පියාපත් තියෙනවා. fixed wing ultralights. ඒ කියන්නේ අර සාමාන්‍ය ප්ලේන් වගේ. ඔව් පොඩි ප්ලේන් එකක් වගේ. සමහර ඒවායේ අර නියම කුටිය ඇරලා තියෙන්නේ. එතකොට හුළං එම වදිනවා. ඒක වෙනම අත්දැකීමක්. Quicksilver MX වගේ යෑන උදාහරණ. ඊළඟට තියෙනවා trike කියලා වර්ගයක්. flex wing. ඒකේ තියෙන්නේ hand glider එකක වගේ පියාපත. ඒකට සම්බන්ධ කරපු රෝද තුනේ ආසනයක්. ඒක පාලනය කරන්නේ බර එහා මෙහා කරලා weight shift control කියන්නේ. ඊළඟට powered paragliders PPG නැත්නම් paramotor. අර පිටේ එන්ජිමක් බැඳගෙන යන ඒවා නේද? ඔව් paraglider පියාපතක් එක්ක පිටේ මෝටරයක්. මේකෙන් අර බිම ඉඳන් දුවලා උඩ යන්න පුළුවන්. හරිම නිදහස් හැඟීමක් ඇති ඒකේ. ඒක තමයි. ඊළඟට powered parachutes PPC. ඒකේ ලොකු පැරෂූට් එකක් වගේ පියාපතක්, රෝද තියෙන කරත්තයක් වගේ ආසනයක්. මේක හරිම ලේසි පාලනය කරන්න, දෙන්නෙකුට නත් යන්න පුළුවන්. ගොඩක් වර්ග තියෙනවා ඒතකොට. ඔව්. අන්තිමට අර එන්ජින් නැති අල්ට්‍රා ලයිට් ග්ලයිඩර්ස් එහෙමත් තියෙනවා. ඒවා ඉතින් හුළං පාරවල් වල පාවෙලා යන්නේ. හරිම විවිධයි. මේ හැම එකකම තියෙන විශේෂ ආකර්ෂණය මොකද්ද? මිනිස්සු අයි මේවට මෙච්චර කැමති. වාසි මොනමද? ප්‍රධානම දේ තමයි අර කිව්ව වගේ වියදම අඩු එක. මේවා ගන්න නඩත්තු කරන්න පියාසර කරන්න යන වියදම අනිත් ගුවන් යාන එක්ක බලද්දි ගොඩක් අඩුයි. ඒක ලොකු දෙයක්. ඔව් ඒ වටේම සරලයි. පුහුණුවත් අනිත්‍යවට වඩා ටිකක් පහසුයි කියනවා. හැබැයි පුහුණුව අනිවාර්යෙන්ම ඕනේ. ඒක නම් එහෙම වෙන්නම ඕනේ. තව එකක් තමයි පොඩි තැනකින් උනත් උඩ යන්න බාන්න පුළුවන් වීම. ලොකු රන්වේ ඕන නැහැ. ඒකත් පහසුවක්. සහාර පිරිසිදු පියාසරි අධ්‍යක්ීම. ස්වභාවදහමට කිට්ටුවෙන් හුළඟ විඳගෙන යන එක පරිසර හිතකාමී බවත් කියන්න පුළුවන්. ඉන්ධන අඩුයි, ශබ්දය අඩුයි. හොඳයි. එතකොට ලංකාව පැත්තට හැරුණොත් අපේ රටේ මේ ශේෂ්ත්‍රය කොහොමද තියෙන්නේ? මූලාශ්‍රවල මොනවද කියවෙන්නේ? ලංකාවේ මේක තම දියුණු වෙමින් පවතින ශේෂ්ත්‍රයක්. ඒත් උනන්දුවක් තියෙනවා. සමහර ගුවන් පුහුණු පාසල් දැන් ස්කයිලයින් ඒවියේෂන් වගේ තැන්වල මේ යාන තියනවා කියලා සඳහන් වෙනවා. AAC වගේ ආයතන පුහුණුවක් දෙනවා. එතකොට මිනිස්සු මේව පාවිච්චි කරනවද? ඔව් විශේෂයෙන්ම අරමං කිව්ව පැරමෝටරින් ඒක සංචාරක කලාපවල වෙරළ ආශ්‍රිතව බෙන්තොට මීගමුව වගේ හරිම ජනප්‍රියයි. අර මුහුද උඩින් යනකොට ලස්සන දර්ශන බලන්න. ඒක නම් ඇත්ත. හැබැයි මේ හැමදේම කරන්න ඕනේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය. ඒ කියන්නේ CASL
එකේ නීති රීති වලට යටත්ව. ඒක අනිවාර්යයි නේද? අනිවාර්යයෙන්ම ලියාපදිංචිය බලපත්‍ර ආරක්ෂක ප්‍රමිතීන් මේ හැමදේම ගැන දැනුවත් වෙන්න ඕනේ. සමහර විට ඇමරිකාවේ වගේ පාර්ට් 103 යටතේ නිල බලපත්‍රයක්ම ඕන නොවෙන්න පුළුවන්. ඒත් පුහුණුවනම අත්‍යවශ්‍යයි. ආරක්ෂාව තමයි පළවෙනියටම. ඒ වගේ නා පියාසර කරන්න පුළුවන් ප්‍රදේශ උස සීමා වගේ දේවලුත් ඇති නේද? ඔව් ඔව්. ඒ ඔක්කොම CASL එකෙන් නියමනීය වෙනවා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් අල්ට්‍රාලයිට් ගුවන් සේවය කියන්නේ අර ගුවන් ගමන් වලට ආස ඒත් ලොකු වියදමක් දරන්න අමාරු අයට හොඳ විකල්පයක්. හරියටම. ඒ වගේම විවිධත්වයක් තියෙනවා. අර ෆික්ස්ඩ් වින් යාරාවල ඉඳන් පැරමෝටර් වෙනකන්. ලංකානේත් හිමින් හරි මේක වර්ධනය වෙන ලකුණු පේනවා. ඕ ඒ නිදහසේ විනෝදේ එක්කම හැමතිස්සම මතක තියාගන්න ඕන දේ තමයි ආරක්ෂාව. ඒකට තමයි අර පුහුණුවයි නීතිරීති පිළිපැදීමයි වැදගත් වෙන්නේ. හරි. අවසාන වශයෙන් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. මේ තාක්ෂණික කාරණා යාන වර්ගීකරණය වලින් එහාට ගිහින් ඇයි මිනිස්සු මේ වගේ සරල මූලික පියාසරි අත්දැකීමකට මෙච්චර කැමති? සමහර විට ඒක අපේ ඇතුළෙම තියෙන අර අහසේ නිදහසේ යන්න තියෙන සහජ ආසාවක් අවශ්‍යතාවයක් වෙන්න බැරිද? ඒක ගැඹුරින් හිතන්න ඕන කාරණාවක්.